පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වතුනි, මා හිතින් සඳහන් කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ බෞද්ධ අපට ලබා දෙන වටිනා උපදේශයක්. ධම්මපදයෙන් සඳහන් වෙන ගාථා ධර්මයක් තමයි පැහැදිලි කළේ. තථාගත බුදු පියාණන් වහන්සේ අපිට ඉහතින් සඳහන් කළ ගාථා ධර්මයෙන් පැහැදිලි කරනවා සමාජයේ ජීවත් වෙන සමහර මිනිස්සු Taman පිළිබඳව හිතාගෙන ඉන්න ආකාරය පිළිබඳව, විශේෂයෙන් අඥාන මිනිස්සෙක්, එහෙම නැත්නම් මෝඩ සාමාන්‍යයෙන් බුද්ධියෙන් අඩු පුජ්‍යලයක් තමා පිළිබඳව හිතාගෙන ඉන්න ආකාරය පිළිබඳව තමයි මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. ඔහු හිතනවා පුත්තා මත්ති, මට ඕන තරම් පුත්තු ඉන්නවා, දුවා දරුවෝ ඉන්නවා. ධනම් මත්ති, මට ඕන තරම් ධනෙ තියෙනවා. ඒ වගේම ඉති බාලෝ විහඤ්ඤති, මෙන්න මේ විදියට හැමතිස්සෙම මට පුතුන් ඉන්නවා, මට ධනෙ තියෙනවා කියලා අඥාන පුජ්‍යලයා ඒ පිළිබඳව වෙහෙසෙන්නට පටන් ගන්නවා. හැබැයි තථාගත බුදුහාමුදුර අපිට පැහැදිලි කරනවා අත්තාහි අත්තනෝ නත්ති, තමාට තමාවත් නැති කාලයක් එනවා. අන්නේ අවස්ථාව උදා වුණාට පස්සේ කුතෝ පුත්තා, කොහේ ඉන්න පුතුද, කුතෝ ධනං, කොහේ ඉන්න ධනයද, තිබෙන ධනයද කියලයි ඉහතින් බුදු පියාණන් වහන්සේ අපිටින් විමසීමක් කරන්නේ. එතකොට සාමාන්‍ය සමාජය තුළ බල පරාක්‍රමය පතුරවගෙන ඉන්න මිනිස්සේ සමහර වෙලාවට පුතුන් ඉන්නවා දෙතුන් දෙනෙක්, දුවා දරුවන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම විශාල ධනස්කන්ධයක් උපයගෙන තිනවා. ඒ වගේ සමාජය තුළ ජීවත් වෙන පුජ්‍යලෙක් සමහර වෙලාවට හිතන්නේ මේ විදියට, මට කවදා හරි මේ දරුවෝ උදව් උපකාර කරાવી, මේ ධනය පිහිටක් පිළිසරණක් වේවි. ඒව පිහිට පිළිසරණ පිළිබඳව පවතින අවස්ථා තියෙනවා. හැබැයි තථාගත බුදුදහමට අනුව බුදුහාමුදුර අපිට පැහැදිලි කරලා දෙන්නේ අත්තාහි අත්තනෝ නත්ති, තමන්ට කාලයක් යනවා තමන්ගේ වැඩ කටයුතුවත් සිද්ධ කරගන්නට බැරි කාල සීමාවක්. අන්නේ කාල සීමාව තුලදී පුත්තු හිටියත්, ඒ වගේම ධනය තිබුණත්, ඒ කිසිම දෙයකින් අපිට ලාභ ප්‍රයෝජනයක් ලබා ගන්නට හැකියාවක් නැහැ. දැන් වයසට යන්න තමන්ගේ වැඩ කටයුතු තමන්ට කරගන්නට බැරුව යනවා. ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට පුතුන් පිහිට වෙන්නට පුළුවන්, දුවා දරුවන් පිහිට වෙන්නට පුළුවන්. රෝගාබාධයක් වුණාට පස්සේ තමන් උපයපු ධනයෙන් ඒකට තමන්ගේ ජීවිතයට උපකාරයක් කරගන්නට පුළුවන්. හැබැයි තමන්ට අන්තිම අඩියට වැටුණට පස්සේ, මරණාසන්න